පළවෙනි එක බැලුවොත් ක්‍රියාශීලී දිවි පෙවතක්. ඒතර අපි හැමෝම දන්න දෙයක් මේකේ දෙකක් තියෙනවා. එකක් අපි ෆිසිකල් ඇක්ටිවිටි කියලා කියන අපි ක්‍රියාශීලී කරන ක්‍රියාකාරකම්. ඒ වගේම ව්‍යායාම එක්සර්සයිසස්. ඉතින් ඇත්තටම මේ දෙකම හරි වැදගත්. ඒ කියන්නේ ව්‍යායාම ගත්තොත් අපේ වයස අනුව අපිට තියෙන ලෙඩ රෝග අනුව අපි කරන්න ඕනේ ව්‍යායාම ප්‍රමාණය වෙනස් වෙනවා. නමුත් සාමාන්‍ය වැඩිහිටියෙක් ගත්තොත් අඩුම ගානේ දිනකට විනාඩි 30ක් 60ක් අතර ප්‍රමාණයක් සතියට දින 5ක්වත් මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාම. ඒ කියන්නේ ඉක්මනින් ඇවිදීම, ගෙවතු වගාව, ඒ වගේ දේවල් කරන්න පුළුවන්, බයිසිකල් පැදීම, ඒ වගේ ව්‍යායාම කිරීම හොඳයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ තියෙනවා. නමුත් ඇත්තටම ප්‍රායෝගිකව සමහර විට මේ මුළු කාලයට යන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අපි හිතුවොත් අපිට යම්කිසි දුරකට හරි ක්‍රියාශීලීව සහ ව්‍යායාම කරන්න අවස්ථාවන් උදා කරගන්න පුළුවන්. අනිත් එක තමයි අපි කියනවා sedentary behavior කියලා. ඒ කියන්නේ අපි මේ ඉඳගෙන ඉන්නවා. දැන් අපි උනත් ගොඩක් වෙලාවට පරිගණක එක්ක වැඩ කරනවා. එහෙම නැත්නම් දවසම සමහර වෙලාවට ඉඳගෙන තමයි ඉන්නේ. ඉතින් ඒ වෙලාවල් වල අතරමැද උනත් අපිට නැගිටලා වැඩ කරන්න පුළුවන්. ඒතරම දියුණු රටවල් වල පරිගණක සමග වැඩ කරනකොට එයාලට මේස තියෙනවා හිටගෙන තමයි ගොඩක් වෙලා වැඩ කරන්නේ. අපි කොරිඩෝ එකේ ඇත්තටම ගහලා තියෙනවා හිටගෙන වැඩ කිරීමේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා. මම හිතන්නේ අපිට එකපාරටම එතෙන්ට යන්න අමාරුයි. නමුත් එහෙම කරන්න පුළුවන් අයත් ඇති පෞද්ගලික අංශය එහෙම. ඒ වගේම සමහර වෙලාවට අපිට රැස්වීම තියෙනකොට පොඩි විනාඩි 5ක 10ක රැස්වීමක් නම් යම්කිසි ස්ථානයක හිටගෙන කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සේවා ස්ථානයට යනකොට එතා දුරක් බස් රථයෙන් ගමන් කරනවා නම් එක නැවතුමක් කලින් බහැලා පයින් යන්න පුළුවන්. ඒ වගේම රැස්වීම අතරතුර පොඩි ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. මම හිතන්නේ එහෙම දේවල් අපේ ජීවිතයට යොදා ගන්න එක වැදගත්.